හලෝ අයිබෝවන් කියලා මං මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් ඔයාලා අලුත් වීඩියෝ එකකට. ඉතින් මං අද ගේන්නේ ඔයාලට සුවිශේෂ වීඩියෝ එකක්. ඉතින් රාජවංශ කතාවේ ශ්‍රේෂ්ඨ රජෙක් ගැන තමයි මං අද ගෙන ඉන්නේ. ඉතින් පරාක්‍රම බාහු රජතුමා මේ ගැන කියනවා නම් ඔහුගේ ගම් ප්‍රදේශයේ තමයි මම මේ ඉන්නේ. දදිගම කියන ප්‍රදේශයේ. ඉතින් නෙළුම් දෙනිය හන්දියෙන් කිලෝ නුවර කොළඹ නුවර පාරේ 66 67 කණු දෙක අතරින් තියෙන නෙළුම් දෙනිය හන්දියෙන් හැරිලා ඇවිල්ලා තමයි මම මේ ඉන්නේ. කොටවෙහෙර කියන ස්ථානයේ ඔහු උපත්ති ලැබපු ස්ථානයට යන්න ඇවිල්ලා තමයි මම ඉන්නේ. ඉතින් ඔහුගේ රාජ පරම්පරාවෙන් පැවතෙන වෙලක් අයිනේ තමයි මම මේ අද දැන් මේ මොහොතේ ඉන්නේ. මේ තියෙන මේ වෙල තමයි. ඉතින් මානාභරණ හා රත්නාවලී කියන කුමරීට දාව උපත ලැබ මේ රට සුවිශේෂ වංශ කතාවක ආරම්භයක් සනිටුහන් කරපු මහා පරාක්‍රම බාහු රජතුමා උප්පත්තිය ලැබපු ස්ථානයට මේ යන්නේ. උප්පත්තිය ලැබපු ගමට, ඔහු හැදුණු වැඩුණු ගමට, ඔහු සෙල්ලම්පත් වූ ගමට. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ ගමේ තත්ත්වය කොහොමද, එතකොට ඉපදුණු ස්ථානයේ විස්තර කොහොමද කියලා අපි ගිහිල්ලා කතා කරමු. එහෙනම් අපි ඉස්සරහදී හම්බ වෙමු. නෙළුම් දෙනිය හන්දියේ ඉඳලා කිලෝමීටර් 4-3ක් එන්න ඕනේ එතනට. කලපිටමල පාරේ. ඉතින් හොයාගන්න හරි ලේසි. මගේ දැන් වම් පසින් පේන්නේ රජමහා විහාරය. ඉදිරිපස දකුණු පැත්තෙන් පේන්නේ කොටවෙහෙර. ඉතින් මේ වෙල්ලේ ආයවල් ඓතිහාසික ස්ථාන. ඉතින් මේ ගම් ප්‍රදේශ පරම්පරාගත ඉඩම් තියෙන අය දැනටත් මේ පරාක්‍රම බාහු රජතුමාගේ පරපුරේ නෑදෑ පරපුරේ අය වෙන්න ඇති. ඔය දකුණු පැත්තෙන් පේන්නේ කොටවෙහෙර. මේ කොටවෙහෙර සොයාගෙන තියෙන්නේ 1890 දී ගවේෂණය කළ පුරාවිද්‍යා කුංසාරිස් ACP බෙල් කියන කෙනා තමයි මේක හොයාගෙන තියෙන්නේ. ඉතින් ගඩොලින් හා කැලේකින් වැසී ගිය ගල් ගොඩක් විදිහට තමයි මේක මේ නිකන් ගඩොල් ගොඩක්කින් වැසී ගිය කැලයක් විදිහට තමයි මේක හඳුරගෙන තියෙන්නේ. ඊට පස්සේ කිසි දිනයක සම්පූර්ණ කර නැති නිසා ගම්මැසියන් මේ කොටවෙහෙර නමින් හඳුන්වලා තියෙනවා. ඉතින් පෘතුගීසි පාලන කාලයේදී මෙහි දාගැබේ ගඩොල් ගෙන ගොස් මැණික් කඩවර හා කොළඹුව බලකොටුව හදන්න යොදාගත්තා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ගඩොල් ගොඩක් හින්දා වුණුත් මේකෙන් ගන්න ඇති ගඩොල් මේ ඔහුගේ බලකොටුව ඉදි කරන්න. ඉතින් 1930 දී පෝඩ්රින්ටන් මතපල කරන්නේ මේ පළමු මේ දාගැබ පරාක්‍රම බාහු රජතුමා උපන් ස්ථානය කියලානේ. ඉතින් වර්ෂ 1947 දී මේ දාගැබ පුරාවිද්‍යා කැණීම ආරම්භ කරනවා. එහිදී තමයි පරාක්‍රම බාහු රජතුමා පාවිච්චි කරපු කාසි වර්ග, එතකොට ඔහු පාවිච්චි කරපු අනික් භාණ්ඩ හා මේ පුරාවිද්‍යා හොයාගත්ත මේ සෙල්ලිපි ඒ ටික හොයාගෙන තියෙන්නේ ඒ 1947 දී කැණීම් වලින්. ඉතින් 1947 දී ආචාර්ය චාල්ස් ගොඩකුඹුර කියන කෙනා තමයි මේ කොටවෙහෙර පුරාවිද්‍යා කැණීම් කරලා තියෙන්නේ. ඉතින් ඌටත් අපි ස්තුතිවන්ත වෙනවා අපේ නැකී ගිය ඉතිහාසය සොයා ගැනීම සම්බන්ධයෙන් හොඳ වෙලාවට අර පෘතුගීසි අර බලකොටුව ඉදි කරන්න සම්පූර්ණ ගඩොල් ගෙනිච්චා නම් අද මේ පරාක්‍රම බාහු රජතුමා ඉපදිච්ච තැනක් අපි දන්නේ නැහැ, හොයන්නත් බෑ. ඒක රැක ගැනීම සම්බන්ධයෙන් උන්ට අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. අපේ ඉතිහාසය මකන්න නැතුව පරිස්සමෙන් ආරක්ෂා කරගෙන ගියා. ඉතින් මේ තියෙන්නේ අපේ ප්‍රෞಢ ඉතිහාසයේ අපිට දැනගන්න පුළුවන් සාක්ෂි. ඉතින් මේක පුරාණතේ හඳුන්වා ඇත්තේ පුංකගාම යනුවෙන්. එසේම ජාතගම, දැතිගම, පිලගම ආදී නම් වලින් පැරණි ලේඛනයන්හි
හා වංශ කතාවන්හිදී මේ ගම හඳුන්වා තියෙනවා. පාලි භාෂාවෙන් පුංක යනුවෙන් අදහස් වෙන්නේ ඊතලයේ පසුපස කොටස නොහොත් පිහාටුව නම් කොටසයි. එය දැත්ත ලෙසින්ද සිංහලයේ හඳුන්වන අතර පුංකගාම නොහොත් දැතිගම පසුව කටවහර විසින් දැදිගම බවට පත් වුණා කියලා තමයි කියන්නේ. ඉතින් මේ මානාභරණ කියන්නේ පරාක්‍රම රාජතුමාගේ පියා. එතකොට ඔහුගේ මෑණියන් වෙන්නේ රත්නාවලී කුමරිය. ඉතින් මේ යුවලට ඒ දවස්වල පිරිමි දරුවෙක් ඉඳලා නැහැ මේ කාලේ. ඉතින් එතකොට මානාභරණ රජතුමා බොහෝම දුකෙන් ඉඳලා තියෙන්නේ. හා ඔහු ඒ දුක වෙනුවෙන් දුක නිසා වනගත වෙනවා. ඉතින් වනගත වෙලා සිටිද්දී දෙවි කෙනෙක් ප්‍රකාශ කරනවා රත්නාවලී කුමරියගේ පිරිමි දරුවෙක් ගැබ්ගෙන තියෙනවා කියලා. ඉතින් ඔහු පහත් සතුටෙන් ආපහු මෙතෙන්ට එනවා. ඇවිල්ලා ඔහු මේ පවුලත් එක්ක ජීවිතය ගත කරලා මේ කුමරා උපදින ස්ථානයේ තමයි මෙතන පොඩි චෛත්‍යයක් හදන්නේ. ඔහුගේ ඉක්තුනට පස්සේ ඔහුගේ බඩු තැන්පත් කරලා ඔහු පරිහරණය කරපු පුතාට තියෙන ආදරය වෙනුවෙන් ඔහු මේ නිවස අභියස කුඩා වෙහෙරක් හදනවා. ඒක තමයි අර කලින්ම තනපු ස්තූපය. එක සූතිකර මේ චෛත්‍ය කියලා කියනවා. ඔහුගේ උපත් බඩු තැන්පත් කරපු නිසා. ඉතින් පසුව තමයි මේ රජතුමා යුද්ධ ජයග්‍රහණය කරලා ඇවිල්ලා ඔහුගේ නිවස එතකොට කඩා බිඳෙන්නේ නැති. ඉතින් ඊට පස්සේ නිවසත් එක්ක එකට එකතු වෙන්න මේ කොටවෙහෙර සංකල්පය එක්ක ඔහු මේ චෛත්‍ය නිර්මාණය කරන්නේ. එතකොට මේ අර ඔහුගේ කලින් සූතිකර චෛත්‍ය එක පැත්තකට වෙන්න තමයි මේ චෛත්‍ය ඉදි කරන්නේ. මේ කොටවෙහෙර ඉදි කරන්නේ. එතකොට මේකේ ඒ පැත්ත පේනවා. එතකොට මේ ධාතු දැන්ට මේක පුරා විද්‍යාත්මක කැණීම් වලින් සියලුම මේ ඇතුළේ තිබිච්ච භාණ්ඩ ඔවුන් වෙනම ප්‍රදර්ශනාගාරයකට අරන් තියෙනවා. ඒක තමයි ලංකාවේ පළමු කෞතුකාරයක් ලෙස ඉදිවන ගොඩනැගිල්ල. දැන් කොළඹ තියෙන්නේ අපේ පෘතුගීසි කාර්යෝ පාවිච්චි කරපු ගොඩනැගිල්ලක්. ඉතින් ඉතිහාසයේ මේ වෙනකන් ලංකාවේ කෞතුකාගාරය ලෙස ඉදි වෙන්නේ මේ අසල තියෙන කෞතුකාගාරය. ඉතින් ඒකත් ඔබට නරඹන්න පුළුවන් සුවිශේෂ ස්ථානයක්. ඉතින් ඒ ස්ථානයේ තමයි මේ කොටවෙහෙරෙන් එතකොට සූතිකර චෛත්‍යයෙන් හමු වෙච්ච දේවල් සීලුම දේ තැන්පත් කරලා තියෙන්නේ. මේක අද ස්මාරකයක් පමණයි. සොරකම් කරන්න නම් පැමිණෙන්න එපා. බොරුවට වැඩක් නැහැ. ඉතින් මේ ඔබට ඉස්සර ඊළඟට පේනවා මේ චෛත්‍ය දෙක වෙන් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ චෛත්‍ය දෙක වෙන් වෙන විදියට ඔහු හදලා තියෙනවා. මේ අපි යන්නේ දැන් මේ කොටවෙහෙර. මේ තියෙන කොටවෙහෙර මැදට ගියාම තියෙන්නේ මේ පේන්නේ මෙතන ඉඳන් මේ චුට්ට පේන්නේ මෙහෙම රට කරලා තියෙන්නේ මේ පරාක්‍රම රජතුමා ඉපදෙනකොට දෙමාපියන් විසින් හදපු සූතිකර චෛත්‍ය රාජයන්. ඒ කියන්නේ ඔහුගේ නාවපු මුක්තිය එතකොට ඔහුව නාවපු භාජන තැන්පත් කරපු ධාතු නිදන් කරපු ඒවා ධාතු විදියට ඒවා තැන්පත් කරපු කාමරේ තමයි මේ තියෙන්නේ. පොඩි චෛත්‍යයක්. මේ තියෙන පොඩි චෛත්‍යයක් මේ. මෙතනින් පේන්නේ මේ පොඩි චෛත්‍ය වහන්සේ. මේක තමයි මම එක පැත්තකට වෙන්න අරන් තියෙන ගේ එතකොට තිඹිරි ගෙදර මේක මේ ඔහුගේ ගෙදර මේක පැත්තකට වෙන්න තමයි මේ චෛත්‍ය රාජන් වහන්සේ හදලා තියෙන්නේ. මේ සූතිකාගාර චෛත්‍ය. ඊට පස්සේ රජතුමා රජ වෙලා පොළොන්නරුව ජයග්‍රහණය කරලා ඇවිල්ලා තමයි මේක එක පැත්තකට අරගෙන අර පැත්තේ සම්පූර්ණයෙන්ම විශාල කළා කොටවෙහෙර කියලා ඒ නිවසත් එක්කම ඔක්කොම අහුවෙන විදිහට චෛත්‍ය හදලා තියෙනවා. මේ තියෙන්නේ සූතිකාර චෛත්‍යයෙන් කැණීම් වලින් සොයාගත්ත
කුමරා නාවපු බේසම වගේ ඒ මැටි භාජනය ඔහුගේ කුඩා කුඩා මැටි භාජන සොයාගත්ත දේවල් තමයි මේ තියෙන්නේ. කෝප්පය වගේ ඒ මැටි භාජනය නාවපු ඒ ටික ඔබට මේක බලන්න පුළුවන් කෞතුකාගාරයට ගියාම. මෙහි තිබූ අනෙකුත් ධාතුන් නිදන් වස්තු අතර ලෝකඩ ඇත් පහන් යුගලය, පත්නාකාර දාගත් ආකෘතිය, බුද්ධ ප්‍රතිමා, මැණික් ගිල්ලූ ධාතු කරඬු, ලෝකඩ හා මැටි පහන් වර්ග හමු වී තියෙනවා. ඉතින් මේ අදටත් මෙහි හම්බුච්ච ලෝකඩ ඇත් පහන් යුගලය තාමත් හිතාගන්න බෑ ඒ කාලේ තිබිච්ච තාක්ෂණය. ඒ කියන්නේ මේ පහනේ අලියට ඇද්දා පොල් තෙල් වක් කරපුවාම පොල් තෙල් පහන දැල් වෙන්නේ පල්ලෙහා. එතකොට පොල් තෙල් ඉවරෙන්න අලියාගේ මුත්‍රා මාර්ගයෙන් තමයි ඔයිල් තෙල් පල්ලෙහාට එන්නේ. ඉතින් ඒක පීඩනයත් එක්ක ක්‍රියාකාර වෙන ක්‍රමයක්. ඉතින් මේ වගේ ක්‍රම ඉස්සර රජතුමා පාවිච්චි කරා කියන්නේ පුදුම තාක්ෂණයක් ඔහුගේ තිබිලා තියෙනවා. ඉතින් ඒක ඔබට බලන්න පුළුවන් කෞතුකාගාරේ තියෙනවා තැන්පත් කරලා නැරපිය හැකි පුදුමාකාර මේකට හම්බෙලා තියෙනවා. මේක එංගලන්තේ ප්‍රදර්ශනයකට එව්වට පස්සේ ඒගොල්ලන්ගෙන් මේකට විශේෂ ත්‍යාගයකුත් හම්බෙලා තියෙනවා. විශේෂ සාධකයකුත් හම්බෙලා තියෙනවා. මෙහි තිබෙන තාක්ෂණය පිළිබඳ පුදුමයටපත් වෙලා. විජයබා රජතුමා රාජ්‍ය පාලනය කරන කාලේ ඒ කියන්නේ පරාක්‍රමබාහු රජතුමා ඉපදෙන්න කලින් රජුගේ මරණින් පසු ඔහුගේ රජය බිඳ වැටෙනවා පොළොන්නරුවේ. එතකොට එකල කාලිංග වංශිකයන්ගේ හිතවත් පිරිසක් හා පාණ්ඩ වංශිකයන්ගේ හිතවත් පිරිසක් අතර රාජ්‍ය උරුමය පිළිබඳ ගැටලුවක් ඇති වෙනවනේ. එහි ප්‍රතිඵල ලෙස රට තුනකට බෙදෙනවා. රජ රට, දක්ෂිණ දේශය, රුහුණ. එතකොට මේ කොටස් තුනේ මෙන්න මේ කාලේ මේ රටේ ව්‍යාකූල කාලය තමයි උදා වෙන්නේ. ඉතින් පරාක්‍රම රජතුමාගේ උපත සිදු වෙන්නේ මෙන්න මේ කාලේ. පරාක්‍රම රජතුමාගේ පියා මානාභරණ දක්ෂිණ දේශයේනේ පාලනය කරන්නේ. දක්ෂිණ දේශය කියන්නේ මේ මෙතනින් ඔය කළුතර, මාතර, කතරගම, එතකොට මේ පැත්ත මේ ගත්තොත් කොළඹ, දැන් කොළඹ ප්‍රදේශය ගත්තොත් දක්ෂිණ දේශය. ඉතින් ඔහු දක්ෂිණ දේශයේ පාලනය ගෙනියන්නේ මේ මෙම ස්ථානයේ ඉඳලා. ඉතින් ඒක සුවිශේෂී ස්ථානයක් කියන්නේ මේ දක්ෂිණ දේශයේ අගනගරයේ විදිහට තමයි මේ ගදිගම ප්‍රදේශය ගණන් ගන්න. ඉතින් පරාක්‍රමබාහු රජතුමා කුඩා කාලේදී පියා වූ මානාභරණ රජතුමා මිය යනවනේ. ඉතින් පරාක්‍රම රජතුමා ඊළඟට හැදෙන්නේ කිත්සිරි මේඝන කියන සුළුපියා යටතේ. ඉතින් මේ සුළුපියා දක්ෂිණ දේශයේ පාලනය කරන ගමන් මේ කුමාරයාට පරාක්‍රමබාහු කුමාරයාට ශිල්පීය ඥානය, තාක්ෂණය, එතකොට යුද්ධ කරන විදිය, ඒ සියලුම ශාස්ත්‍ර කියලා දෙනවා. මොකද ඊළඟට රජකම බාර දෙන්න ඉන්න කුමාරයා හින්දා. මොකද අනිත් දෙන්න ගැහණු සහෝදරයන් දෙන්නෙක් නේද. කාල නිර්ණයක් විදිහට ගත්තොත් මේ රජතුමාගේ මේ උප්පත්තිය හා මේ දඩිගම ප්‍රදේශයේදී ප්‍රාදේශීය රජ විදිහට රජ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1153යි ක්‍රිස්තු වර්ෂ 1186යි අතර. ඉතින් මේ කාලය තුලදී කිත්සිරි මේක රජුත් මිය යනවානේ. ඒ කියන්නේ සුළුපියා ඒ දවස්වල බලන සුළුපියා මිය යනවා. ඉන් පස්සේ තමයි පරාක්‍රමබාහු රජතුමාට මේ දක්ෂිණ දේශයේ පාලනය ලැබෙන්නේ. ඉතින් ඔහු මේ ප්‍රාදේශීය නායකයෙකු විදිහට තමයි පළමුව රාජ්‍ය බාර ගන්න. ඉතින් ඔහුගේ මේ වික්‍රමාන්විත ක්‍රියාත් එක්ක ඔහු පරාක්‍රමපුරය කියලා මේ දක්ෂිණ දේශයට අලුතෙන් නමක් බිහි කරනවනේ. අලුතෙන් නගරයක් බිහි කරනවනේ. මේ ප්‍රදේශයට කියන්නේ ඒතකොට පරාක්‍රමපුරය කියලා. ඉතින් ඒ අනුව තමයි පඬුවස් නුවර රාජ්‍ය පාලනය බිහි වෙන්නේ. ඉතින් ඔහු මෙතනින් සංක්‍රමණය වෙනවා පඬුවස් නුවරට. පඬුවස් නුවරතුමා ඔහු පාලනය ගෙනියන්නේ. මාගේ ඉපදුණු ස්ථානය හා
ඔහුගේ නිවස පිහිටි ස්ථානයෙන් සමුගන්නවා. ඊළඟට මම යන්නේ රාජාභිෂේක ලැබුවට පස්සේ ඔහු පඬුවස් නුවර තමයි ඔහුගේ රාජ්‍ය ගෙනියන්නේ. පඬුවස් නුවරදී හමුවනු වීඩියෝ එකකින් අපි හමුවෙමු. ඉතින් ඒතකන් මේ වීඩියෝ එකෙන් මම අද සමුගන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. එතකොට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අලුතෙන් දාන වීඩියෝ බලන්න. ඉතින් අපේ රාජ වංශය ගැන මහා ප්‍රෞඩත්වයකින් තමයි මම මේ ගෙන එන්නේ. ඉතින් ඔයාලා නොදන්න අය ගොඩක් ඉන්නවා මේ අහලා පහලා දන්නේ නැහැ. ඉතින් දැනගන්න කියලා ඉතිහාසය දැනගන්න කියලා මම ආරාධනා කරන ගමන් ඉතින් පඬුවස් නුවර අපේ පරක්‍රම රජතුමාගේ රාජ්‍ය සමය ගැන විස්තරات එක්ක මම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. එහෙනම් සියලු දෙනාටම බයි.